හායි යාළුවනි. ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා ෆ්‍රී ෂොප් අපේ YouTube channel එකට. ඉතින් අද ඕගොල්ලන්ට සුපිරි ඔෆර් එකක් තමයි අරගෙන ආවිල්ලා තියෙන්නේ. gift box හදන ඕගොල්ලෝ ඉන්නවා නම්, ඒ කියන්නේ gift box හදලා සේල් කරන කට්ටිය ඉන්නවා නම් සහ gift box එකක් තමන්ගේ girlfriend, boyfriend තෑගි කරන්න කවුරු හරි බලාගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ට තමයි මේ සුපිරි ඔෆර් එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ අපි ගාව තියෙන gift item වලින් පොඩි ප්‍රමාණයක් විතරයි. මොකද gift item ගොඩාක් තියෙනවා. මේක වීඩියෝ දෙක තුනකින් තමයි අරගෙන එන්න වෙන්නේ. නැත්නම් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. අද අරගෙන ආවිල්ලා තියෙන අපි ගාව තියෙන gift box වර්ග ටිකකුයි ඒවට දාන්න පුළුවන් chocolate item ටිකකුයි. තව මේවට අමතරව මේකට දාන්න පුළුවන් boys gift එකකට දානවා නම් purse, belt, watch, sunglass ඒ වගේ ගොඩක් අයිටම් අපි ගාව තියෙනවා. ගර්ල්ස් gift එකකට දානවා නම් hair dryer, hair iron, girls watch, girls sunglass, girls purse, girls belt වගේ ගොඩක් අයිටම් අපි ගාව තියෙනවා. තව ඕගොල්ලන්ට ඕන නම් ටෙඩි බෑලා තියෙනවා, හුස්ම ගන්න ටෙඩි බෑලා. ඒ වගේ ගොඩක් අයිටම් අපි ගාව අඩු මුදලට තියෙනවා. ඉතින් මේ ඕන එකක් දාලා ඕගොල්ලන්ට තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව, බොයිෆ්‍රෙන්ඩ්ව, තමන්ගේ දුව පුතාව සර්ප්‍රයිස් කරන්න අපිට කියලා gift box එකක් හදාගන්න පුළුවන්. අපි ඒගොල්ලන්ගේ ගෙදෙට්ටම ගිහිල්ලා දෙනවා. හරි. දැන් අපි බලමු මේවැ ප්‍රයිස් කොහොමද? මේ box වල ප්‍රයිස් කොහොමද? මේ පොඩි පොඩි chocolate item වල ප්‍රයිස් කොහොමද කියලා. මම දැන් එකින් එක gift box වල prices sizes ඕගොල්ලන්ට roughly කියාගෙන යන්නම්. මොකද මෙතන තියෙන්නේ gift box වර්ග ටිකයි. තව ගොඩක් gift box වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් normally අපි පාවිච්චි කරන gift box වර්ග ටික තමයි ඕගොල්ලන්ට මේ දැන් අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේවා retail price එක තමයි මම මේ කියන්නේ එකක් ගන්නකොට. ඕගොල්ලෝ කවුරු හරි මේක ව්‍යාපාරයක් විදිහට කරනවා නම් තොග ගන්න ඉන්නවා නම් අපේ දුරකථන අංකය පහ description එකේ දාලා තියන්න. අපි ඒකෙන් සම්බන්ධ කරගෙන තොග price එක ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අඟල් 6 අඟල් 10 10ක් දිග 6ක් පළල අඟල් 3ක් උස gift box එක. මේක රුපියල් 250ක් තමයි වෙන්නේ. මේක පියන් දෙකකට තමයි එන්නේ. හරි. ඊට පස්සේ අපි ගාව තියෙනවා මෙන්න මේ සෙට් එකම රුපියල් 200යි වෙන්නේ. මෙන්න මේ කැටයම් කපපු මේ box එක. මේක අඟල් 8යි 6යි අඟල් 2කමාරක් උස box එකක්. මේකත් රුපියල් 200යි. මෙන්න මේ printed box එක. මේකත් රුපියල් 200යි. මෙන්න මේ box එක. මේක අඟල් 10ක් දිගයි, අඟල් 7ක් පළලයි, අඟල් 3ක් උසයි. මේකත් රුපියල් 200යි. මෙන්න මේ ලොකු box එක. මේකත් ඕගොල්ලන්ට රුපියල් 200කට හම්බෙන්නේ. අඟල් 10මාරයි 10මාරක් කොටු box එක අඟල් 4ක් උසයි. හරි. ඊට පස්සේ අපි ගාව තියෙනවා මෙන්න මේක මේ box එක වෙන්නේ රුපියල් 100යි. එතකොට මේ box එක රුපියල් 80යි. එතකොට මේ box set එකම වෙන්නේ රුපියල් 60යි. මේ box set එකම රුපියල් 60යි වෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේ box එකක් වෙන්නේ රුපියල් 40යි. මේකත් රුපියල් 40යි. මේක transparent box එකක්. ඉතින් මේ වගේ ගොඩක් අඩුවට මේ තියෙන රිටේල් ප්‍රයිස් එකත් මෙච්චර අඩු වෙනම් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් තොග ප්‍රයිස් එක කොහොමද කියලා. ඉතින් තොග කාට හරි ගන්න ඕන නම් අපිව අපේ WhatsApp වලින් හරි නැත්නම් අපිට දුරකථන ඇමතුමක් දීලා හරි අපිව සම්බන්ධ කරගන්න. මේ box ඕන එකක අපි ගාව ලොකු ස්ටොක් එකක් තියෙනවා. අපි දැන් box ටික බලලා ඉවරයි. මේ box වලට දාන්න පුළුවන් chocolate item තියෙනවා. මෙතන chocolate item තියෙන්නේ රුපියල් 200ට අඩු chocolate item. මොකද ඕගොල්ලෝ gift box එකක් හදනකොට සාමාන්‍යයෙන් රුපියල් 2000ට වගේ 2000 3000 වගේ ඒ price එකට අනේවට අපි 200ට වගේ අඩු chocolate තමයි සාමාන්‍යයෙන් use කරන්නේ. මොකද එතකොට box එක පිරීලා chocolate ගොඩාක් තියනවා වගේ පේනවා. ඒ යවන කෙනාව surprise වෙනවා. මොකද chocolate ගොඩාක් තියනවා වගේ. ඊට ලොකු chocolate box හදනවා නම් අපි ගාව මීට වඩා වැඩි price එකට ඕන තරම් chocolate තියෙනවා. අපි ඒක ඉස්සරහ වීඩියෝ වලදී අරගෙන එන්නම් chocolate එකින් එක. හරි. මම දැන් මේවා පෙන්නන්නම්. මේ තියෙන්නේ Dairy Milk එකේ ග්‍රෑම් 6.6 එක. මේක අපි දෙන්නේ රුපියල් 60යි. මේ තියෙන මේ Dairy Milk එකේ 6.6 එක දෙන්නේ අපි රුපියල් 60ට. මේකෙම තියෙනවා 12.21
ඒක දෙන්නේ අපි රුපියල් 120කට. හරි. මේ තියෙනවා මිල්ක් බාර් එක. මේක දෙන්නෙත් අපි රුපියල් 60ට. මේක වෙන්නේ රුපියල් 180යි. මේක ඇතුලේ ෆින්ගර්ස් වෙනම තියෙනවා, චොකලට් වෙනම තියෙනවා. ෆින්ගර්ස් චොකලට් වල ගාගෙන කන්න තියෙන්නේ. ඒ වගේ තමයි පොඩි ටොෆී තියෙනවා. මේක රුපියල් 10යි වෙන්නේ. මේ ස්නැකර්ස් තියෙනවා රුපියල් 130යි මේ ස්නැකර් එකක් වෙන්නේ. ඕගොල්ලන්ට චොකලට් බොක්ස් එකකට දානකොට මේක 130ක් තමයි වැටෙන්නේ. ඉතින් මේ චොකලට් බාර් එක තියෙනවා රුපියල් 150යි මේකක් වෙන්නේ. මේවා වෙන්නේ රුපියල් 100යි. මේ තොග ප්‍රයිස් නෙමෙයි මේ රිටේල් ප්‍රයිස්. තොග ගන්නවා නම් අපි සම්බන්ධ කරගන්න තොග ප්‍රයිස් මීට අඩුයි. ඉතින් මේවා වෙන්නේ රුපියල් 60යි. කිට් කැට් එකේ 2 බාර් එක තියෙනවා. කිට් කැට් එකේ 2 බාර් එක වෙන්නේ රුපියල් 120යි. කිට් කැට් එකේ 1 බාර් එක නම් අපි ගාව දැනට ස්ටොක් ඉවරයි. නමුත් ස්ටොක් ආපුවාම මම ඕගොල්ලන්ට දාන්නම් වීඩියෝ එකක්. ඒක ඊට වඩා අඩුයි ප්‍රයිස් එක. හරි. ඊට පස්සේ අපි ගාව තියෙනවා මෙන්න මේ ඕට්ස්. ඕට්ස් එකක් වෙන්නේ රුපියල් 60යි. ඕන තරම් ඕන කලර් එකකින් තියෙනවා. මේවා බොක්සස් ගන්නවා නම් ඕගොල්ලන්ට ගොඩක් අඩු ප්‍රයිස් එකකට හම්බෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ රුපියල් 2000ට වැඩි චොකලට් බොක්ස් එකක් හදා ගන්නවා නම් අපි මෙන්න මේ කී ටැග් එකක් ඒකට ෆ්‍රී දාලා දෙනවා. ඉතින් නැත්තම් ඕගොල්ලන්ට කී ටැග් එකක් ඇඩ් කරලා හදා ගන්න පුළුවන්. මෙන්න මේ ටෙඩි කෙනෙක් වෙන රුපියල් 150යි. මේවත් ඕගොල්ලන්ට තොග ගන්න තියෙනවා. මේක 12 බොක්ස් එක එනවා. බොක්ස් එක ගත්තොත් ඕගොල්ලන්ට ගොඩක් අඩු ප්‍රයිස් එකක් හම් වෙන්නේ. මෙන්න මේ කී ටැග් එකක් වෙන්නේ රුපියල් 100යි. මේ කී ටැග් රුපියල් 100යි. මෙන්න මේ බූවල්ලු තියෙනවා. ඉතින් මෙන්න මේ ලස්සන බූවල්ලෙකුත් දා ගන්න පුළුවන්. මේකත් වෙන්නේ රුපියල් 150යි. මේ හැම එකම තොග ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ගොඩක් අඩු මුදලට. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ බනී ලෑම්ප් එක. ඉතින් මේකත් ඕගොල්ලන්ට මේවත් දාලා හදා ගන්න පුළුවන්. මේකේ පාට තියෙනවා, සුදු තියෙනවා, රෝස තියෙනවා. තව මේකේ හාව ඩිසයින් එකකුත් තියෙනවා. මේකක් ඕගොල්ලන්ට රුපියල් 500කට gift box එකකට දාලා හදා ගන්න පුළුවන්. ඉතින් කොහෙවත් නැති ප්‍රයිස් එකක් තමයි මේ අපි දීලා තියෙන්නේ. ඕගොල්ලෝ හොයලා බලන්න රිටේල් ප්‍රයිස් මේක වගේ දෙනවද කියලා. තොග ප්‍රයිස් එක මීට අඩුයි. ඉතින් ඕගොල්ලෝ අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද අපි ඊළඟට දිගින් දිගටම වීඩියෝ අරගෙන එනවා. මේකෙම දෙවනි කොටස වීඩියෝ එක අරගෙන එනවා. මේ තියෙන චොකලට් 200ට අඩු ඒවා දාලා ඊළඟ වීඩියෝ එක 200ට වැඩි චොකලට් අයිටම්ුයි මේකට තව දාන්න පුළුවන්. purse, belt ඒ වගේ අයිටම් දාලා තව අයිටම් මේ වීඩියෝ එකක් අපි අරගෙන ඉන්නම්. ඊට පස්සේ අපේ ටෙඩි බෙයාලා සහ අනිකුත් අයිටම් දාලා තව වීඩියෝ එකක් ඊළඟට අරගෙන ඉන්නම්. ඉතින් ඒ කියන්නේ ප්‍රයිස් වැඩි වෙන පිළිවෙලට තමයි අපි වීඩියෝ ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අපේ WhatsApp නම්බරේ description එකේ දාලා තියන්න. ඒකෙන් අපිව සම්බන්ධ කරගන්න. එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්. ආයෙත් මතක් කරනවා ප්‍රීෂොප් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න, share කරන්න. එහෙනම් මෙවැනි වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ගිහින් එන්නම්. ප්‍රීෂොප් guys ඔයාලට සුබ දවසක්.